කසාද බඳින්න කලින් ඇය මේ පරීක්ෂණ 5 පාස්ද කියලා අනිවාර්යෙන් බලන්න. ගොඩක් කොල්ලෝ රැවටෙන්නේ කෙල්ලන්ගේ රූපෙට. හැබැයි ජීවිතේ දිනන්න නම් රූපෙට වඩා ගතිගුණ වටිනවා. විවාහ වෙන්න කලින් තමන්ගේ අනාගත බිරිඳව මැනගන්න පුළුවන් හොඳම ක්‍රම 5ක් මෙන්න. අංක 1. දුප්පත්කමේ පරීක්ෂණය. ඔයාට සල්ලි තියෙන කාලෙට කාර් එකේ යද්දි ළඟ ඉන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි නියම කෙනාව අඳුරගන්න නම් ඔයාට සල්ලි නැති කාලෙක එයා හැසිරෙන විදිය බලන්න. පොඩ්ඩක් සල්ලි නැහැ වගේ රඟපාලා බලන්න. බස් එකේ යමු කියලා බලන්න. එයා ඒ වෙලාවට ඔයාව දාලා යනවද නැත්නම් අපි ආයෙ නැගිටිමු කියලා. හයියක් වෙනවද? අමාරු කාලේ දාලා යන කෙනෙක්ව කවදාවත් කරකාර බඳින්න නම් එපා. අංක 2. කේන්තිය පාලනය. හොඳින් ඉන්නකොට ඕන කෙනෙක් හොඳයි. හැබැයි තරහ ගියාම තමයි ඇත්ත ස්වභාවය එළියට එන්නේ. පොඩි ප්‍රශ්නයක් ඇති කරලා බලන්න එයා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. එයා ඔයාට අපහාස කරනවද? පහත් කරලා කතා කරනවද? තරහ ගියාම පාලනයක් නැති කෙනෙක් එක්ක ජීවත් වෙන එක අපායක්. ඉවසීම තියෙන කෙනෙක්ව තෝරගන්න. අංක 3. ආත්මාර්ථකාමී බව. එයා ඔයාට ආදරේද නැත්නම් ඔයාගෙන් ලැබෙන දේවල් වලට විතරක් ආදරේද? එක කාලයක් එයා මත යැපිලා බලන්න, උදව් ඉල්ලලා බලන්න. එයාට එපා වෙනවද, මඟ අරිනවද? ඔයාට මහන්සි වෙලාවට ඔයාව බලා ගන්න බැරි. එයාගේ සැප ගැන විතරක් හිතන කෙනෙක් නම් එතනින් අයින් වෙන්න. අංක 4. නායකත්වයේ පිළිගැනීම. මේකෙන් කියන්නේ ගැහණියක් වහලියක් වෙන්න ඕන කියන එක නෙවෙයි. හැබැයි නැවකට කපිතාන්ලා දෙන්නෙක් බෑ. පවුලේ තීරණ ගන්න එයා ඔයාට ඉඩ දෙනවද? ඔයාගේ නායකත්වය එයා විශ්වාස කරනවද? එහෙම නැතුව හැමදේටම ඔයත් එක්ක බලය බෙදා ගන්න රණ්ඩු වෙන කෙනෙක් නම් බැන්දට පස්සේ ගෙදර සාමේ නැති වෙනවා ෂුවර්. අංක 5. විනය. රූපය කාලෙත් එක්ක වැහැරෙනවා. හැබැයි විනය කියන දේ හැමදාම තියෙනවා. එයා අතේ සල්ලි රැඳෙනවද නැත්නම් නාස්ති කරනවද? එයාගේ සෞඛ්‍යය ගැන පිරිසිදුකම ගැන එයා හිතනවද? අද දවසේ අපිලිවල නාස්තිකාර කෙනෙක්ව බැන්දොත් අනාගතයේදී ඔයාගේ දියුණුවත් එතනින්ම ඉවරයි. කෙල්ලෙක් ලස්සන වුණාට විතරක් මදි. ජීවිතේ අමාරුම වෙලාවේ ළඟ ඉන්න පුළුවන් හයියක් වෙන්නත් ඕනේ.